හායි කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයත් ගෙදර ඉඳන් දරුවෝ බලන් ඉන්න අම්මා කෙනෙක්ද? නැතිනම් රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක ඔයාට තමයි. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගොඩාක් වැදගත්. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මමත් අම්මා කෙනෙක්. මම මගේ බබාවත් බලාගෙන ගෙදර වැඩත් කරගෙන කොහොමද මුදල් උපය ගන්න කියලා ගෙදරම ඉඳන් අද මම ඔයාලත් එක්ක කතා කරන්නයි යන්නේ. ඉතින් පළවෙනි ක්‍රමේ තමයි මම Facebook එකේ page එකක් කරනවා, කජු page එකක්. ඉතින් ඒකෙන් මම page එක හරහා order ගන්නවා. ඕඩර් අරගෙන ඒ ඕඩර් හදලා මම කූරිය මගින් තැපෑල මගින් එයාලගේ ගෙවල් වලට මේ පාර්සල් යවනවා. ඉතින් ඒක මගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් මම කරගෙන යනවා. මම කාලෙක ඉඳන් කරගෙන යනවා මේක. ඉතින් ඔයාලටත් පුළුවන් මොකක් හරි ඔයාලට විකුණ ගන්න පුළුවන් එහෙම මොනවා හරි ආදායම් මාර්ගයක් Facebook එක හරහා හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් Facebook එකේ page එකක් හදලා ඔයාට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. අපි කියමුකෝ පොඩිවට කොන්න බෝල් හරි ස්ලිපර්ස් හරි ඒ වගේ දෙයක් හරි නැත්නම් ඔයා ඇඳුම් අහන කෙනෙක් නම් ඇඳුම් අහන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට පුළුවන් page එකක් හදලා ඔයා මහන ඇඳුම් දාලා ඒ වගේ ඕඩර් අරගෙන ඕඩර් යවලා ඒ විදිහට ඔයාට දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මගේ දෙවෙනි ආදායම් මාර්ගය තමයි මම උසස් පෙළ කරේ ජීව විද්‍යාංශයෙන්. ඉතින් මට සාමාන්‍යයෙන් ගණන් විද්‍යාව විෂයන් දෙකේ සාමාන්‍ය හොඳ දැනුමක් තියෙනවා. ඉතින් මම ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන මම ගෙදර පොඩි ටියුෂන් ක්ලාස් ගෲප් ක්ලාසස් කරගෙන යනවා. ඉතින් මම අවුරුදු දැන් 3-4ක් විතර වගේ මේක කරගෙන යනවා. ඉතින් ඒකෙන් ඇත්තටම මට ආර්ථික වශයෙන් මේ වටිනාකමක් ලැබෙනවා වගේම මගේ දැනුම වර්ධනය කරගන්න වගේ අලුතින් දේවල් ඉගෙන ගන්න ඒකටත් මට ලොකු ප්‍රයෝජනයක් හම්බ වෙනවා මේ ක්ලාස් කරන එකෙන්. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා ඉගෙනගෙන තියෙනවා නම් මොකක් හරි විෂයක් සම්බන්ධ වැඩිදුර ඉතින් ඔයාටත් පුළුවන් ගෙදර පුංචිවට ගමේ ළමයි ටිකක් එකතු කරගෙන ක්ලාස් එකක් කරන්න. ඇත්තටම ගොඩක් වටිනවා ඒක. ඉතින් මගේ තුන්වෙනි ආදායම් මාර්ගය තමයි මම ගෙදර පොඩිවට බෙඩින් ඇඳුම් මනමාලියන්ගේ මනාලයන්ගේ කෝට් ඒ වගේම පාටි ඩ්‍රෙස් එහෙම රෙන්ට් කරන පොඩි එකක් පවත්වාගෙන යනවා. ගෙදරමයි මම කරන්නේ. ඇත්තටම එහෙම ගොඩක් ලොකුවට කරන්නේ නැහැ. හැබැයි ඒකෙනුත් මට මාසෙට සැලකිය යුතු ආදායමක් මම හොයා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඇඳුම් ටිකක් එකතු කරගෙන ඒ වගේ දෙයක් කරන්න. ඇත්තටම හොඳ ආදායමක් ඒකෙනුත් ලබා ගන්න පුළුවන්. ඊළඟට මගේ හතරවෙනි ආදායම තමයි මම ගෙදර පොඩිවට මේ ගම් කුකුල්ලු ඇති කරනවා. ඉතින් ගම් කුකුල්ලුන්ගෙන් ගන්න බිත්තර මම විකුණලා ඒකෙනුත් මම මාසෙට සැලකිය යුතු ආදායමක් ගන්නවා. ඉතින් මම ළඟ තියෙන ෂොප් වලට නැත්තම් ගමේ කට්ටියට ඒව අලෙවි කරලා සැලකිය යුතු මුදලක් ඒකෙනුත් මම ලබා ගන්නවා. ඉතින් ඔයාලටත් ඉඩකඩ තියෙන තැනක් තියෙනවා නම් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාලටත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මගේ පස්වෙනි ආදායම් මාර්ගය. ඉතින් ඒක ගැන තමයි මම ගිය පාර වීඩියෝ එක කරේ. මගේ වෙන්දේසි සීට්ටුව ගැන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. මම සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මම කරන්නේ වෙන්දේසි සීට්ටුවෙනොත් මට මාසෙට සාමාන්‍යයෙන් මුදලක් මම ලබා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ගමේ ටික දෙනෙක් එකතු කරගෙන විශ්වාසවන්ත කට්ටිය එකතු කරගෙන සීට්ටුවක් කරන්න. ඇත්තටම ඒකත් හොඳ ලාභයක් ගන්න පුළුවන් ආදායම් මාර්ගයක්. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එකෙන් ඔයාලා පුංචිම හරි අදහසක් ගන්න ඇති කියලා. ඔයාලට පුංචිම හරි ප්‍රයෝජනයක් මේ වීඩියෝ එක වෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම අපි ගෙදර ඉඳන්
නිකන් ඉන්නවට වඩා මොකක් හරි මේ වගේ ආදායම් මාර්ගයක් අපිට හදාගන්න ඇත්තටම පුළුවන්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, දිගටම මේ වගේ වීඩියෝ බලන්න.